මට අද විශේෂ ප්‍රකාශයක් කරන්න දෙනවා. මේ ප්‍රකාශය කරපු තැනත්තා ගැන අපිට සමහර අය අකමැති පුද්ගලයෙක් මෙයා, සමහර අය කැමති පුද්ගලයෙක්. සමහර අය ආදරේ, සමහර අය ආදරේ නැහැ. ඒකට හේතුව මම මේ ප්‍රකාශය කරන්න හේතු වෙන්නේ ඔහු ඉල්ලා සිටියේදී සුදු අධිරාජ්‍යවාදීන් අපේ මාතෘ භූමිය බලහත්කාරයෙන් අල්ලා ගැනීමෙන් පසුව කන්ද උඩරට අඩි 5000ට වඩා උස සියලු වනාන්තර භූමිය කපා විනාශ කොට තේවගා කළා. ඉන්පසු කළුසුද්දෝ ඉතිරි වනාන්තර ටිකත් කපා මහා විනාශයක් සිදු කරමින් සිටිනවා. මේට අවුරුදු 40කට කියලා තියෙනවා. ඉස්සලා කියපුවා. මේ මහා විනාශය නැවතුනේ නැත්නම් දශක 3ක් 4ක් ඉදිරියට යද්දී නායෑම් සෝදාපාලුව නියගිය ඇති වී ජන සංහාරයක් සිදු වෙනවා. මේ මාතෘ භූමියේ ගෝලීය තත්ත්වය අනුව ස්වභාවික පරිසරයේ සමතුලිතතාවය රැකීමට නම් අනිවාර්යයෙන් අඩි 5000ට වඩා උස සියලු භූමි වනගත කළ යුතුයි. කළුසුද්දනි මේ මහා විනාශය දැන්වත් නවත්තපල්ලා. තොප එසේ නොකළහොත් එදාට මා ජීවතුන් අතර සිටින්නටත් නොසිටින්නටත් පුළුවනි. නමුත් නායෑම් වලින් කඳු කඩා වැටීම් වලින් 100,000 ගණන් ජනයා මිය යන යෑම වළක්වා ගන්න බැරි වෙනවා. රෝහණ විජේවීර.